හලෝ කොහොමද ඔයාලට මේ මම කියලා දෙන්නම් මේ BMW එක පොඩි ප්‍රශ්නයක් ආවා ඒකත් 520 එකක් මේක ඇවිල්ලා මේ AC එකේ AC සම්පූර්ණ හැවර් සිස්ටම් එකම වැඩ කරන්නේ නැහැ. හැවර් සිස්ටම් කියන්නේ මේ AC එකට කන්ට්‍රෝල් මවුට් වැඩ කරන්නේ නැහැ. මෙන්න පුළුවන් එක හේතුවක් තියෙනවා මම දැන් ඒක පෙන්නන්න ඔයාලට. වාහනේ කැබි හොල් එක ළඟ යටපැත්ත පොඩ්ඩක් බලන්න. මෙන්න මේක තමයි ලොකේෂන් එක. එක ෆියුස් බොක්ස් එකක් තියෙන එක. අනිත් එක පිටිපස්ස ඩිකී ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තට වෙන්න බෝල් එකේ බලන්න. එතන ෆියුස් බොක්ස් එකක් තියෙනවා. ඒ දෙකේම මේ හැවක් පැත්තට අදාළ නැත්නම් AC සිස්ටම් එකට අදාළ ෆියුස් ඒකේ දෙකේම තියෙනවා. මේකේ මේන්ලි මෙන්න මෙහෙමයි. මෙන්න මේ ෆියුස් එක මෙන්න මේක 20 ඕකේ නැත්නම් අපිට එන්නේ මෙන්න මේ 20 ෆියුස් එක. මෙන්න මේ ෆියුස් එක ලොකේට් වෙන්නේ මෙන්න මේ ෆියුස් බොක්ස් එකේ උඩම කෙළවරේ දෙවෙනි ෆියුස් එක. අන්න ඒ ෆියුස් එක චෙක් කරගන්න. මොකද ෆුල් හැවර් සිස්ටම් එකේ සප්ලයි එක කන්ට්‍රෝල් කරන්නේ මේ ෆියුස් එකකින්. අන්න ඒ ෆියුස් එක පොඩ්ඩක් චෙක් කරන්න. මොන හරි BMW එක ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට මෙන්න මේ ෆියුස් එක චෙක් කරගන්න. මේකේ දෝෂයක් වෙන්න පුළුවන්. හැබැයි මේ දෝෂය මෙතෙන්ට එන්නේ මොන හේතුව හින්දාද කියන එක ඔයාලා දැනගන්න ඕන. මේ ෆියුස් එක පිච්චෙන්න හේතුව මොකක්ද කියන එක ඔයාලා මේ දැනගෙන ඒක රිපෙයාර් කරලා තමයි මේක රිප්ලේස් කරන්න ඕන. ඒක තමයි වැඩේ වෙන්නේ. මෙහෙමයි අපි අර ෆියුස් එක මේ රිප්ලේස් කරා මේකේ. නමුත් මේ වැඩේ හරි ගියේ නැහැ. බ්ලෝ එක වැඩ කරන්නේ නැහැ. අපි දැන් බ්ලෝ එක චෙක් කරන්න යන්නේ. මම ඔයාලට පෙන්නන්නම් බ්ලෝ එක තියෙන ලොකේෂන් එක සහ ඒක කොහොමද අපි චෙක් කරන්නේ මේ යුනිට් එක තියෙන තැන කොතනද කියලා. මෙතන තමයි මේ බ්ලෝ ඇසෙම්බල් එක ගලවන්න තියෙන්නේ. මම මේක පෙන්නන ඔයාලට වැඩ කරගෙන යනකම් කොහොමද කියලා. එනේ මේ උඩ තියෙන කවරේ මේ මෙතන ක්ලිප්ස් තුනක් තියෙනවා. මේ ක්ලිප්ස් තුන ගලව ගන්න. ගලවුවා මේ කවරේ ගලවන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන මේක තමයි බොක්ස් එක. මේකෙන් මේ මෙතන ස්ක්‍රූ තුනක් තියෙනවා. මේ තියෙන ස්ක්‍රූ ටික ගලව ගන්න. ඒකට මේ බොක්ස් එක ගලවන්න පුළුවන්. මේ තමයි ෆෑන් බ්ලෝ යුනිට් එක. දැන් අතල බ්ලෝවර් එක මේක ඇතුලේ තියෙන්නේ. සප්ලයි එක චෙක් කරගන්න ඕන. මේ තියෙන්නේ ඉන්න සප්ලයි වෝල්ටේජ් එක ලයින් එක. අපි ඒක චෙක් කරගන්න ඕන. මෙතන සප්ලයි එක එනවද කියලා. එයා පැත්තවල ෆියුස් වල අවුලක් නැත්තම් මෙතන නිකන් සප්ලයි එක එන්න ඕන. ඒ එනවා නම් එහෙම නැත්තම් මේකේ යුනිට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක තමයි යුනිට් එක. එහෙම නැත්තම් මේකේ බ්ලෝවර් ෆෑන් එකේ අවුලක් තියෙනවා. ඒක අපි බලමු.